ආයුබෝවන් සුබ දවසක් කියලා ඔයාලට ප්‍රාර්ථනා කරනවා. අද විශ්ව රේඛාව තුලින් අපි අරගෙන ඉන්න ඔයාලට ඊටමත් පුදුම සහගත දෙයක් ගැන. මේ පොළොව යට බොහෝ සැඟවිලා තියෙන රහස් තියෙනවා. ඒන් එකක් අපි ඔයාලට අද පෙන්වන්න යනවා. ඒව පොළොව මතට විත් ගලාගෙන යනවා කියලා ඔයගොල්ලෝ දන්නවද? ලෝකේ බොහෝ ගිනි කඳු ගැන ඔයාලා අහලා දැකලා ඇති. නමුත් නිල් ගිනි කන්ද අහලා තියෙනවද? ඕ මේක තියෙන්නේ ඉන්දුනීසියාවේ ජාව දූපත්වල කවාජෙන් කියන ස්ථානයේ සුල්ප ප්‍රදේශයෙන්. ඉතින් තත්පර කීපයක් අපිත් එක්ක රැඳී ඉන්න. අපි බලමු මෙහි සුවිශේෂත්වය මොකක්ද කියලා. සත්‍යයෙන්ම අමුතු නිල් වර්ණයෙන් ගලා යන ලාවා කියලා හැඳින්වෙන ඒ අద్භූත ගෑස් ගිනි ප්‍රභාව ගැනයි මේ කියන්නේ. ඔබට මේවා දකින්න පුළුවන් ඉන්දුනීසියාවේ මේ ස්ථානයෙන් පමණමයි. මේක ඇත්තෙන්ම සුල්ප ගෑස් හා සුල්ප ද්‍රාවක ලික්විඩ් සල්ෆර් ගෑස් නිවී ගිය විට ඇතිවන නිල් කෙනි ප්‍රභාවයක්. උණුසුම් ගෑස් බිමට පිට වෙන විට පවතින වාතය සමග පිපිරී ගිනි ගන්නවා. මේ ගිනි රශ්මින් හැම විටම දකින්න පුළුවන් රෑ කාලයේ විතරයි. දිවා කාලයේ එක සාමාන්‍ය වර්ණයෙන් පේන්නේ. රෑ වෙද්දී මේ ගිනි කන්දෙන් නිල් වර්ණයෙන් ගිනි ගලා යනවා වගේ තමයි පේන්නේ. ඒත් ඇත්තටම ඒ ලාව නෙමෙයි. ඒක සුල්පර් කියන ජාවනයක්. ගෑස් වගේ පිට වෙලා අධික උෂ්ණත්වයක් නිසාම ගිනි ගන්නවා. ඒ නිසා දැල් වෙන්නේ නිල් පැහැයෙන්. ඒක තමයි බ්ලූ ලාවා වගේ පේන්නේ. මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ සුළු සහ ඝන ඉතා ආම්ලික ග්‍රහණෝප විස්කම්භයක්. ගිනි කන්දාවට ජලාශයක් තියෙනවා. ඒක ආම්ලික ජලාශයක් කියලා කියන්නේ. ලෝකයේ වඩාත්ම ආම්ලීය ස්වභාවීය ජලයක් තියෙන ජලාශය. මෙහි ගිනි ප්‍රභාව මීටර් 5ක් උසර දකින්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම ওই ජලයේ pH අගය සරලව කිව්වොත් බලපෑමක් කරන්න පුළුවන් ආම්ලයක තරම්ම ශක්තිමත් භාවයක් තියෙනවා. ඇත්තෙන්ම අద్භූත ජනක දෙයක් නේද මේක? මේ බ්ලූ ලාවා ඇස් වලින් දැකපු අය කියන්නේ ලෝකයේ සැබෑ මැජික් වලින් එකක් මේක කියලා. ඒ කියන්නේ අපි නොදන්න බොහෝ රහස් මේ පොළොව යටින් ගලාගෙන යනවා ඇති. එයින් එකක් තමයි මේ පොළොව මතු පිටට ඇවිල්ලා අපේ දැස් වලට පෙන්වන්නේ. අපි එහෙම හිතමු. ගිනි කන්දාවට වාතය බොහොම කටුකයි. ඊටාම දැඩි රස්නයක් තියෙනවා. සුල්ප ගෑස් නිසා ඛනිජ කම්කරුවන්ට බරපතල බලපෑමක් පෙන්වනවා. ඒත් මේ කම්කරුවන් දවසින් දවස මේ ගිනි කන්දේ සුල්පර් රත්රන් එකතු කරනවා. ඒක ඔවුන්ගේ රාජකාරිය පමණක්ම නෙමෙයි. ඔවුන්ගේ රටට විනිමය ලබා ගැනීම සඳහා කරන ධෛර්යයක්. මේ ඉන්දුනීසියන් ජනතාව සලකන්නේ ඔවුන්ට මේ පොළොවෙන් ලැබුණ වාසනාවක් මේ නිල් පැහැති ලාවා. ඉතින් ඇත්තට මේක ඔවුන්ගේ රටට වාසනාවක් වෙන්නත් පුළුවන්. එහෙම නේද?